රුපියල් 20000ත් 50000ත් අතර මිලදී ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් කිහිපයක් ගැන කතා කරමු. ඔයා සාදරයෙන් පිළිගන්නවා තවත් බ්‍රෑන්ඩ් නිව් වීඩියෝ එකකට. ඉතින් අද අරගෙන ආවේ රුපියල් 20000ත් 50000ත් අතර මිලදී ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් නිව් ස්මාර්ට්ෆෝන් කිහිපයක් ගැන. ඉතින් මේ වෙනකොට ඩොලර් එකේ ඉහළ යෑමත් එක්ක බ්‍රෑන්ඩ් නිව් ස්මාර්ට්ෆෝන් වල මිල ගණන් යම් තාක් දුරකට වැඩි වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මීට කලින් රුපියල් 20000ට තිබුණු බ්‍රෑන්ඩ් නිව් ස්මාර්ට්ෆෝන් එකක් මේ වෙද්දී රුපියල් 25000ත් 30000ත් අතර මිලකට ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් ඔයා 2026 දී අලුත් බ්‍රෑන්ඩ් නිව් ස්මාර්ට්ෆෝන් එකක් මිලදී ගන්න ඉන්නවා නම් මේ වීඩියෝ එක ඉවරනකම් බලලා මේ වෙද්දී බ්‍රෑන්ඩ් නිව් ස්මාර්ට්ෆෝන් වල මිල ගණන් ගැන දල අදහසක් ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා මතක් කරනවා ඔයගොල්ලෝ හැමෝටම. එහෙනම් යමු අද අපේ වීඩියෝ එකට. Humidigi G9T. ඉතින් මේක තමයි ලිස්ට් එකේ පළවෙනි ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකේ 4GB RAM එකක් විතරයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම 128 සහ 256GB විදිහට ස්ටෝරේජස් දෙකකින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. සහ මිලියම්පියර් 5000ක බැටරි එකක් තියෙනවත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ මේනකොට දල වටිනාකම රුපියල් 21000ක් වගේ වෙනවා. ඉතින් ටිකක් හොයලා බැලුවොත් මීටත් වඩා අඩු ගානකට මෙයාගේ ෆෝන් එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන්කම ලැබෙයි. ලිස්ට් එක දෙවෙනිට තියෙන Humidigi ෆෝන් එකක් Humidigi G9X කියන ෆෝන් එක. ඉතින් මේකෙත් 4GB RAM එකක් විතරයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේකත් එක්ක 64 සහ 128GB විදිහට ස්ටෝරේජස් දෙකකින් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 5000ක බැටරි එකකුත් තියෙනවා මේ ෆෝන් එකේ. ඉතින් මේ ෆෝන් එකේ අද වෙනකොට වටිනාකම රුපියල් 25000ක් වගේ මිලකට තමයි මේ ෆෝන් එකක් කියන්නේ. ටිකක් හොයලා බැලුවොත් අඩු ගානකට හොයාගන්න පුළුවන්කම ලැබෙයි. ZTE Blade A36. ඉතින් මේක තමයි ලිස්ට් එක තුන්වෙනි ෆෝන් එක. මේකත් අපිට 4GB RAM එකක් සහ 64GB RAM එකක් බලා ගන්න පුළුවන්. Nano SIM දෙකක් දාන්න පුළුවන්. Android 15 තියෙනවා. මෙගාපික්සල් 13ක කැමරා එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මිලියම්පියර් 5000ක බැටරි එකකුත් තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ අද වෙනකොට වටිනාකම රුපියල් 26000ක් වගේ වෙනවා. ටිකක් හොයලා බැලුවොත් මේකත් ගොඩක් අඩු මුදලකට හොයාගන්න පුළුවන්කම ලැබෙයි. ZTE Blade V17 design. ඉතින් මේ ෆෝන් එකම ZTE Nubia V17 design කියලා කියන්නත් පුළුවන්. එකම ෆෝන් එක එකම ස්පෙක්ස් තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එකම ෆීචර්ස් බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ ෆෝන් එකේ 4GB RAM එකක් සහ 8GB RAM එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 256GB ස්ටෝරේජ් එකක් බලා ගන්න පුළුවන්. RAM දෙකකින් සහ එක ස්ටෝරේජ් එකකින් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේක අපිට Android 14 තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම Nano SIM දෙකක් වගේම micro SD card එකක් දාන්න පුළුවන්. ඒ වගේම මෙගාපික්සල් 50ක ලොකු කැමරා එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා සහ මිලියම්පියර් 5000ක ලොකු බැටරි කැපැසිටි එකක් මේ ෆෝන් එකේ තියෙනවත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ මේ වෙනකොට වටිනාකම රුපියල් 30000ක් වගේ වෙනවා. ටිකක් හොයලා බැලුවොත් මීටත් වඩා අඩු මුදලකට හොයාගන්න පුළුවන්කම ලැබෙයි. Xiaomi Redmi A5. ඉතින් මේ ෆෝන් එක තමයි ලිස්ට් එකේ පස්වෙනිට තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එකේ අපිට 3GB 64 4GB 64 4GB 128 සහ 6GB 128 විදියට RAMs ගොඩකින් බලා ගන්න පුළුවන්. RAMs කැටගරි 4ක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. Android 15 තමයි අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. Nano SIM දෙකක් දාන්න පුළුවන්. micro SD card එකක් දාන්න පුළුවන්. මෙගාපික්සල් 32 කැමරා එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මිලියම්පියර් 5200ක බැටරි කැපැසිටි එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ මේනකොට දල වටිනාකම රුපියල් 35000ක් වගේ වෙනවා. Xiaomi Redmi A7 Pro. කලින් අපි කතා කරේ A5 එක ගැන. හැබැයි දැන් අපි කතා කරන්නේ A7 Pro එක ගැන. ඉතින් මේ ෆෝන් එකෙත් අපිට 4GB 64 4GB 128 6GB 128 විදියට RAM සහ ස්ටෝරේජස් කාණ්ඩ 3කින් බලා ගන්න පුළුවන්. Nano SIM දෙකක් දාන්න පුළුවන්. micro SD card එකක් දාන්නත් පුළුවන්. Android 16 තමයි මේක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙගාපික්සල් 32ක ලොකු කැමරා එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මිලියම්පියර් 6300ක ලොකු බැටරි කැපැසිටි එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ මේනකොට දල වටිනාකම රුපියල් 35000ත් 36000ත් අතර මිලකට මේ වගේ ෆෝන් එකක් හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. Xiaomi Redmi 15C. ඉතින් මේ ෆෝන් එකේ අපිට 4GB 128 4GB 256 6GB 128 8GB 128 8GB 256 විදිහට RAM සහ ස්ටෝරේජස් කැටගරි 5කින් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. Nano SIM දෙකයි micro SD card එකයි දාන්න පුළුවන්. මෙගාපික්සල් 50ක හොඳ කැමරා එකක් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 6000ක හොඳ බැටරි කැපැසිටි එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ අද වෙනකොට වටිනාකම රුපියල් 40000ක් වගේ වෙනවා.
Infinix Hot 60i 4G ලංකාවට ටිකක් ෆේමස් වෙච්ච ස්මාර්ට්ෆෝන් එකක්. ඉතින් මේ ෆෝන් එකේ අපිට 4GB 128, 4GB 256, 6GB 128, 8GB 256 විදියට RAM සහ ස්ටෝරේජස් කැටගරිස් 4කින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ අද වෙනකොට වටිනාකම රුපියල් 45000ක් වගේ වෙනවා. Honor X6C. ඉතින් මේ ෆෝන් එකේ අපිට Android 15 තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. 6GB 128, 6GB 256, 8GB 256 විදියට කැටගරිස් 3කින් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 5300ක ලොකු බැටරි කැපැසිටි එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකත් රුපියල් 45000ක් වගේ මුදලකට ශ්‍රී ලංකාව ඇතුළේ බ්‍රෑන්ඩ් නිව් මිලදී ගන්න පුළුවන්. Honor X5C Plus මේකත් අපිට Android 15 තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. 4GB 64, 4GB 128, 4GB 256, 6GB 256 විදියට RAM සහ ස්ටෝරේජස් කැටගරිස් 4කින් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 5260ක ලොකු බැටරි කැපැසිටි එකක් උත් තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ වටිනාකම රුපියල් 41ක් වගේ වෙනවා. ඔන්න 11 වෙනිට තියෙනවා Samsung ෆෝන් එකක්. Samsung Galaxy A07 4G. මේ ෆෝන් එකත් අපිට 4GB 64, 4GB 128, 6GB 128, 8GB 256 විදියට RAM සහ ස්ටෝරේජස් කාණ්ඩ 4කින් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 5000ක ලොකු බැටරි එකක් තියෙනවා. රුපියල් 45000ක් වගේ මුදලකට මෙයාගේ ෆෝන් එකක් ඔයාලට බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් ශ්‍රී ලංකාව ඇතුලේ මේ වෙනකොට. Vivo Y19s. ඉතින් මේ ෆෝන් එක අපිට 4GB 64, 4GB 128, 6GB 128, 6GB 256, 8GB 256 විදියට කැටගරිස් 5කින් බලා ගන්න පුළුවන්. මිලියම්පියර් 5500ක ලොකු බැටරි කැපැසිටි එකක් තියෙනවා. රුපියල් 42න් වගේ මෙයාගේ ෆෝන් එකක් බ්‍රෑන්ඩ් නිව් මිලදී ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට ආයමත් තියෙනවා ZTE ෆෝන් එකක්. ZTE Nubia V80 ඩිසයින් කියන ෆෝන් එක. මේක අපිට Android 16 කියන ඔපරේටින් සිස්ටම් එක බලා ගන්න පුළුවන්. 8GB 256 විදියට RAM සහ ස්ටෝරේජස් එකයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේක විතරයි. මිලියම්පියර් 5000ක බැටරි එකක් තියෙනවා. ඉතින් මේක ඔයාලට 49න් මේකේ ෆෝන් එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන්. ZTE Nubia V70. ඉතින් මේකෙත් අපිට 8GB 256GB විදියට එක RAM එකයි එක ස්ටෝරේජ් එකයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. Android 14 තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මේකේ අපිට. මිලියම්පියර් 5000ක බැටරි එකක් තියෙනවා අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක රුපියල් 47500න් විතර මේකේ ෆෝන් එක බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් ශ්‍රී ලංකාව ඇතුලේ. ටිකක් හොයලා බැලුවොත් ටිකක් අඩු මුදලකට හොයා ගන්න පුළුවන්කම ලැබෙයි. ලිස්ට් එකේ අන්තිම ෆෝන් එක විදියට අපි ඇඩ් කරලා තියෙනවා second hand ගන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් එකක්. මේක ZTE ලගේ ෆෝන් එකක්. ZTE Nubia Focus Pro 5G කියන ෆෝන් එක 5G ෆෝන් එකක්. ඉතින් මේක අපිට Android 13 තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. 8GB 256 විදියට එක RAM එකයි එක ස්ටෝරේජ් එකයි. මිලියම්පියර් 5000ක බැටරි එකකුත් තියෙනවා. මේ ෆෝන් එක අපිට second hand ෆෝන් එකක් විදියට රුපියල් 50000ක් වගේ මුදලකට second hand ෆෝන් එකක් විදියට මිලදී ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ රුපියල් 20000ත් 50000ත් අතර ප්‍රයිස් රේන්ජ් එකකට මිලදී ගන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් කිහිපයකට තියෙන්නේ. ඉතින් මම මේ කියපු මිල ගණන් වලට අමතරව ටිකක් අඩු මුදලකටත් මේ ෆෝන්ස් ඔක්කොම ඔයාලට මිලදී ගන්න පුළුවන් ටිකක් හොයලා බැලුවොත්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ළඟදීම දවසක හම්බෙමු. එහෙනම් කටේන ගුඩ් බයි. පරිස්සමින් ඉන්න. ජය වේවා.